ගාමන්ට් එකේ වැඩ කරන අතරේ කවින්දගේ අසරණකම සහ ඇගේ ලස්සන දැක්ක එතන හිටපු මැනේජර් කෙනෙක් ඇයට විවිධ බලපෑම් කරන්න පටන් ගත්තා. කාවින්දයා කොච්චර අකමැති වෙද්දිත් ඔහු ඇයට නොහොබිනා යෝජනා ගෙනාවා. කාවින්දයා මහත්තයට රස්සාවක් නෑ නේද? මාත් එක්ක හිටියොත් ඔයාට මේ කොලී ගෙවල් වල දුක් විඳින්න ඕනේ නෑ. මම ඔයාව බලා ගන්නම් කියලා ඔහු ඇයට බලපෑම් කළා. මේ කරදරේ ඉවසන්න බැරිම තැන දවසක් කාවින්දයා අඬ මේ දේවල් Tamanගේ එකම රැකවරණය වුණු කවින්දුට කිව්වා. හැබැයි කාවින්දයව තේරුම් ගන්නවා වෙනුවට සල්ලි නැතිකමින් ඔළුව අවුල් වෙලා හීනමානයෙන් හිටපු කවින්දු කලේ Tamanගේ බිරිඳව සැක කරපු එකයි. ඔබත් ඒකට කැමති ඇති. ඔබ උත් එක්ක යන්න ලෑස්ති වෙලාද මට මේවා කියන්නේ කියලා කවින්දු Tamanගේ අහිංසක බිරිඳට අත උසලා හයියෙන් ගැහුවා. එදා ඉස්කෝලේ යන කාලේ පාක්වල මහ ලොකු ආදරයක් ගැන කතා කරපු ඒ තොල් වලින්ම අද මහපාරට ඇහෙන්න තරම් කුණුහරුපෙන් බැනගත්තා. කාවින්දයා කාමරේ මුල්ලකට වෙලා කඳුළු සලද්දී ඇයට මතක් වුණේ අනේ මගේ දුවේ ඉගෙන ගනින් කියලා වැඳලා කියපු ඇගේ අම්මයි තාත්තයි. අද කවින්දුටත් ඇයව එපා වෙලා. කවින්දුගේ සහ කාවින්දයාගේ ජීවිතේ ඊළඟට මොකද වෙන්නේ? අවසාන එපිසෝඩ් එකෙන් බලමු.